ආයිබෝන් ළමයි මේක විශේෂ වීඩියෝ එකක් අපි කරන මේක විශේෂයෙන්ම අපි කරන්නේ මේ පාර ලංකාවට මේ ආපු ගම් වතුර නිසා තමන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වෙච්චි මේ අවුරුද්දේ A level කරන්න බලන් ඉන්න ළමයින්ට තමයි මේ වීඩියෝ එක කරන්නේ සහ ඔයා එහෙම ළමයෙක් නෙමෙයි නම් ඔයා මේ වීඩියෝ එක දකිනවා නම් ඔයා කවුරු යාළුවෙක් ඉන්නවා නම් එහෙම කරදරයටපත් වෙච්චි අනිවාර්යයෙන් මේක යාට ෂෙයා කරන්න අනිවාර්යයෙන් මේක යාට ප්‍රයෝජනවත් දෙයි. ඉතින් මම වීඩියෝ එක ඉතාලම කෙටියෙන් ඉවර කරන්න මොකද දැන් ඔයාට ඩේටා එහෙම නැතුව ඇති ගොඩක් වෙලාවට මේක බලන්න ඒ නිසා කතා මෙච්චරයි. කවුරු හරි ළමයෙක් ඉන්නවා නම් මේ ගම් වතුර නිසා කරදරයටපත් වෙච්චි සහ වාගේ සමහර නෝට් නැති වෙලා ඇති වාගේ ගෙදර දේපල හානි වෙලා ඇති සමහර දැන් ගයක් තිබ්බ තැනක් හොයාගන්න නැතුව ඇති කොහොම හරි ඔයා A level කරන්න ඉදපු ළමයෙක් නම් ඔයා බය වෙන්න එපා. මේ අවුරුද්දේ ඔයාට A level ලියන්න තියෙන දවස් දක්වා අපි ඉන්න ඔයාත් එක්ක ඔයාගේ අධ්‍යාපනයට උදව් කරගෙන නොමිලේ උගන්වන්නද. ඒ කියන්නේ මේ දෙසැම්බර් මාසේ ඉඳන් A level දක්වාම ඔයා නැවත රිකවර් වෙනකන් අපි ඔයාට සම්පූර්ණ නොමිලේ උගන්වනවා බයෝ සබ්ජෙක්ට් එක. එතකොට බයොලොජි ගන්න ළමයි තමයි අපිට දැන් මේ වෙලාවේ ඕන වෙන උදව් කරන්න. මොකද මම බයොලොජි ගන්න නිසා. එතකොට කිසිම වෙලාවක ඔයාගේ හිණ අතාරින්න එපා. ඔයා හිතන්නත් එපා ඔයාට විතරයි මේ ගුණේ කියලා නැහැ. ගොඩක් ළමයින්ට වෙලා තියෙනවා සහ මේක ලොකු ඉම්පැක්ට් එකක් ලංකාවේ ළමයින්ට. ඉතින් කොහොම වුණත් ඔයාගේ හිණ අතාරින්න දෙයක් නැහැ. අපි ඉන්න ඔයත් එක්ක උදව් කරන්න. ඔයාට ඕනම දෙයක් අපි අපේලා දෙනවා. හොයලා දෙන්න පුළුවන් අපිට ඕනම උදව්වක් අපිට කරන්න පුළුවන්. අපි පල්ලෙහෙන් නම්බර් එකක් දාන WhatsApp නම්බර් එකක්. ඔයාට අපෙන් උදව්වක් ඕන නම් අනිවාර්යෙන් මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඔයාට වෙලා තියෙන ප්‍රශ්නෙත් එක්ක මොකක්ද ඕන හෙල්ප් එක කියලා. අපි සූදානම් ඔයාට අපේ පන්තිවල වීඩියෝස් ටික, ඩියුට් ටික, නෝට් ටික ඔක්කොම දීලා ඔයාට සම්පූර්ණයෙන්ම නොමිලේ උගන්වන්න. පොඩ්ඩක්වත් බය වෙන්න එපා. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සමහරවිට ඔයාට ඩේටා ප්‍රශ්නයක් මොන හරි ඇති වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි ඒකටත් සොලියුෂන් එකක් වඩ හොයලා දෙන්නම් කොහොම හරි. කොහොමත් අවම වශයෙන් ඉන්ටර්නෙට් පහසුකමක් හරි හදාගත්තොත් ඩිවයිස් එකක් එක්ක ඔයාට උගන්වන්න අපි බැඳලා ඉන්නවා උදව් කරන්න මේ මාස 8. හරිද? ඉතින් ඔයා බය වෙන්න එපා. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයාට බයෝ සබ්ජෙක්ට් එකට සම්බන්ධව. අපි ඉන්නවා ඔයාට උදව් කරන්න. අම්මා තාත්තට කරදර කරන්න දැන් බැරුව වෙච්ච සමහරට ඒක කොහොමත් මේ වෙලාව පොසිබල් නැති වෙන්න පුළුවන්. දැන් මේවා කොච්චර කාලයක් ඇයිද දන්නෙත් නැහැ අය රිකවර් වෙන්න. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. මේ පල්ලෙහාට පේන නම්බර් එකේ WhatsApp message එකක් දාන්න සහ විඩියෝ description එකේ දාන්නම් තව Telegram link එකක්. ඉස්සරහට වැඩපිළිවෙල කොහොමද සහ අපිට ඔයාට උදව් කරන්න පුළුවන් විදි ගැන අපි Telegram group එකේ දැනුවත් කරන්නම්. පුළුවන් තරම් මේක share කරන්න ඔයාගේ යාළුවන්ට බයෝ සබ්ජෙක්ට් එක කරන 2026 27 විශේෂයෙන් මේ පාර විභාගය ලියන ළමයි 27 ළමයින්ටත් අපි ඒ වගේම උදව් කරනවා. ඔයාට මොනම හරි දෙයක් හානියක් ගම් වතුරෙන් වුණා නම් මොකද මේ අපේ ළමයි අපි ඔයගලන්ට උදව් කරන්න ඕනේ සහ අපි බැඳලා ඉන්නේ උගන්වන්න ඔයගලන්ට. ඉතින් අපිට කරන්න පුළුවන් පාර්ට් එක තමයි මේ උගන්වලා ඔයගලන්ට කරන්න යන්නේ. ඒ නිසා පුළුවන් තරම් මේක ඔයගලන් යාළුවෝ අතර යවන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා අපිට විස්තරය කියන්න. අපිට පුළුවන් වෙබ්සයිට් එක කරා ඔයාට ඔයාගේ ක්ලාස් වලට ඔයාට ඕන ටියුට් ටික අනම්මනන් ටික ඔක්කොම සපයලා දෙන්න. බය වෙන්න එපා. සමහරට මුකුත් නැතුව දැන් ගෙදර ඒත් මුලින් ඉඳන් අපිට පටන් අරන් කරන් යන්න පුළුවන්. මොකද වඩා වැදගත් වෙන්නේ ඔයාගේ ජීවිතේ මේ වෙලාවේ පරිස්සම් තැනක ඉන්න අපිට ඕනම වෙලාවක මේක පටන් ගන්න පුළුවන්. මොකද ලොකු කාලයක් තව තියෙනවා. බය වෙන්න දෙයක් නැහැ. ඒ නිසා ඔයාගේ ජීවිතේ පරිස්සම් කරගෙන ප්‍රවේශමෙන් අදාළ තැන් වලටලා ඉන්න. ඒ අවශ්‍ය ආධාර උපකාර ඒ අවශ්‍ය අංශ වලින් ඒක කරන ඔයාට පුළුවන් වෙලාවක මේක පටන් ගම්මු. පුළුවන් විදිහකට අපි මේක කරගෙන යන්. හරිද? ඔයා හිතන්න එපා ඔයාට මේක වුණා කියලා. ඕනම වෙලාවක ළමයි වෙන නරක දෙයකින් තව හොඳ දෙයක් අනිවාර්යෙන් වෙනවා. ඒ නිසා මේක යථාර්ථයටපත් වෙනකන් අපි අල්ලන් ඉමු. ඊට පස්සේ පිළිවෙලට බිඳුව ඉඳන් හරි හැදිලා මේ ගමන යමු. බය වෙන්න එපා. මේ පාර ලියන් ඉන්න ළමෙක් හිතුවනම් මේක මං අතාරිනවා කියලා එහෙම දෙයක් ඕනේ නැහැ. අපි මේ පාර ලියනවා. ඔයාට කරන්න තියෙන එකම දේ තමයි අදාළ අපි නම්බර් එකට මැසේජ් එකක් දාලා වෙබ්සයිට් එකේ ඇක්සස් ටික අරගෙන අපිත් එක්ක Telegram group එක join වෙලා ඉන්න. සමහරවිට ඔයාලට මේක පේනකොට දැන් අපි වීඩියෝ දවස් කීයක් යම් දවසක් වෙන්න පුළුවන්. ඒත් කමක් නැහැ. ඔයාට අවශ්‍ය උදව්ව අපි කරන්න බැඳලා ඉන්නවා. අපිට ඔයා දැනුම් දෙන්න මොකද්ද ඔයාට කරන්න ඕනේ දේ කියලා කොහොමත් අපි නිකන් උගන්වනවා. තව වැඩිදුර උපකාර ඕන නම් පොත්පත් ඕන නම් ඒකත් අපිට කියන්න. අපිට පුළුවන් විදිහට අපි ඔයාට එක හදලා දෙන්න. එහෙනම් මේ වීඩියෝ නතර කරනවා. මේක මට ඕන උනේ ඔයගලන්ට කියන්න. හීන අතාරින්න එපා. අපි අනිවාර්යෙන් මෙඩිසින් ගැන වැඩ කරමු. හැබැයි ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න උත්තර හොයන එකත් අපේ වැඩක්. අපි එකට එකතු වෙලා ඒ ප්‍රශ්න උත්තර හොයාගෙන අනිවාර්යෙන් අපේ ගමන යමු. අපි ඉන්නවා ඔයගොල්ලොත් එක්ක. බය වෙන්න එපා පොඩ්ඩක්වත්. ඕනම දෙයකට අපි ඉන්නවා. එහෙනම් පරිස්සමෙන් ඉන්න තැනකටලා ඉන්න. තමන්ගේ ජීවිතය වටිනම දේ අනිත් භෞතික දේවල් අදාළම නැහැ. පරිස්සම් වෙන්න ළමයි පොත්පත් අනම්මනම්
ගෙවල් වල යට වෙන්න යනවා නම් ඒව ගන්න යන්න එපා. ඒව එහෙම්ම තියන්න අරින්න. ඔයා පරිස්සමින් ඉන්න. අපිට ඊට පස්සේ මුලින්දම පටන් ගන්න පුළුවන්. එහෙනම් පරිස්සමින් ඉන්න.